තෙරුවන් සරණයි දරුවනි. මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ රෝග නිවාරණය කිරීම සඳහා මෙන්න මේ කියන දෙහි ගෙඩියකින් ලැබෙන ශක්තිය ගැන. දැන් සාමාන්‍යයෙන් අපේ එළවෙදක මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ තුල මේ දෙහි කැපීම කියන එක රෝග නිවාරණය කිරීම සඳහා යොදා ගන්නවා. එතකොට යම්කිසි කෙනෙකුට දිව්‍යමය ශක්තියක් කරහා හෝ වෙනත් නොපෙනෙන ශක්තියක් මුල් කරගෙන එහෙම නැත්නම් යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය හරහා මේ වගේ ලැබෙන රෝග නිවාරණය කිරීමේ ශක්තිය ප්‍රයෝජනයට අරගෙන කෙනෙක් සුවපත් කිරීමේදී මේ දෙහි කැපීම කියන එක ඊටාම වැදගත් මේ ක්‍රමයක්. ඉතින් මම ඒ පිළිබඳව විශාල අත්දැකීම් ලැබලා තියෙනවා. මේ දෙහි ගෙඩිය කියලා කියන්නේ මේ গুপ্তමය ශක්තිය තුලින් ඒ රෝගයට බලපාන යම්කිසි අමනුෂ්‍ය දෝෂයක් හරි එහෙම නැත්නම් ඇස්වහා කටවා හොවා නිසා ඇතිවෙච්ච කිරණමය දෝෂ තත්වයක් හරි එහෙම නැත්නම් තුන් දොස් කිපීමෙන් හටගත්ත වෙනියම් රෝග තත්වයක් හරි තියෙනවා නම් මේ දේවල් සමනය කිරීමට දෙහි ගෙඩිය කියන්නේ ප්‍රබල මාධ්‍යයක්. ඉතින් ඒක කහදියරෙන් සෝදරා නිසි ආකාරයෙන් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් හරි ගුප්තමය ශක්තියෙන් හරි බල කරලා ඒ කියන්නේ බල සම්පන්න දෙයක් බවට පත් කරලා ජීව ශක්තියක් ආරෝපණය කරලා ඒ අදාළ අඳුරු කිරණ ශක්තියින් යොමු වෙලා තියෙන තැන් වලට ගොනු කරලා ඒ අහිතකර කිරණ ශක්තියින් මේ කියන දෙහි ගෙඩිය හරහා ඇදලා ඒ තියෙන රෝග තත්වයන් සමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අමනුෂ්‍ය බලපෑම දුරු කරන්න පුළුවන්. තුන්දොස් කිපීමෙන් හටගත්ත තත්වයන් සමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ඇස්වා කටවා හොවා වගේ ඇති වෙලා තියෙන අහිතකර කිරණ ශක්තියින් ඕරායකින් ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ රෝග නිවාරණය කිරීමට මේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ඉතාම වැදගත් මාධ්‍යයක් තමයි මේ දෙහි ගෙඩිය කියලා කියන්නේ. දෙහි කියලා කියන්නේ. ඉතින් ඒක ඔබත් යම් අත්දැකීම් ලැබලා ඇති මේ වගේ දෙහි කැපීම් වගේ දේවල්. ඉතින් ඒකට හරි ආකාරයෙන් ඒ গুপ্তමය ශක්තියින් යంత్ర මන්ත්‍ර ශක්තියින් ආරෝපණය කරලා ආධ්‍යාත්මික ශක්තියින් ගොනු කරලා ඒ බල සම්පන්න කරගත්ත දෙහි ගෙඩියකින් විශාල සහනයක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක දෙහි ගෙඩිය කියලා කියන්නේ ඒ වගේ গুপ্তමය මහා ස්වභාව ධර්මයෙන් මනුස්සයාට ලැබිච්ච සුවිශේෂී දායාදයක්. ඉතින් ඒක මේ කරුණක් හැටියට පැහැදිලි කරන්නයි මම මේ වීඩියෝ එක කළේ. එhmenan තෙරුවන් සරණයි.